සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් මම අද ගෙනාවා PC එකෙන් කොහොමද ඔයාගේ Zoom පැකේජ් එක නැත්නම් YouTube හරි WhatsApp හරි මොකක් හරි පැකේජ් එකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් යන්න කොහොමද කියලා මේ පැකේජ් එකේ data වලින් අනිත් ඒ වගේ normal data සතයක් වගේ කැපෙන්නේ නැතිව ගොඩක් අය මේක දන්නවත් ඇති දන්නේ නැතුවත් ඇති ණයට නෙවෙයි මේක ඇත්තටම නොදන්න අය වෙනුවෙන් තමයි ගෙනාවේ. හරියම වීඩියෝ එකක් YouTube එකෙත් නෑ මේක කොහොමද සිම්ම කරන්න කියලා. ඔක්කොම කියලා දෙන්නේ A to Z. sites හදාගන්න sites සහ මේකේ registration කරන key පවා හැමතැනම මම මේ ඔයාලට පෙන්නනවා. ඒතර මම link එක description එකේ දාලා තියෙනවා. මේ software දෙකක් ඕන කරනවා නැත්නම් ඔයාලට පුළුවන් Chrome එකට ගිහිල්ලා proxy http proxyfire කියලා මෙම injector කියලා ඉස්සර මට ගන්න එකක් ගන්න වෙනවා. උඩම තියෙන site එකෙන් ඔයාලට http proxy injector එක ගන්න පුළුවන්. ඒතර හොන්ඩා link එකක් තියෙනවා. මේකෙන් ගන්න පුළුවන්ලට 64 bit ගන්න එක තමයි මම නම් කියන්නේ. හොඳකින් ඔයාගේ 64 bit PC එක ගන්නන් තියෙන්නේ. ආයවන්න ඔයාලා අපිට ඕන වෙනවා Proxyfire setup එක. මේවට ඔක්කොටම link මම description එකේ දාලා තියන්නවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසියෙන්ම. නැත්නම් මෙහෙමත් පුළුවන්. මේ උඩම සයිට් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසියෙන්ම. දැනට ඩවුන්ලෝඩ් කරන්න මම ගාව තියෙන ඉඳලා මම මේ වින්ඩාර් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේක ඉතින් අපි එක්ස්ට්‍රැක්ට් කරගෙන කොහොමද කරන්නේ කියලා බලමු. ඉස්සරවම ඔයාලා මේ උඩම තියෙන ඒ dev මෙන්න මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන PC එකට. පාස්වර්ඩ් එකක් දෙන්න වෙනවා. පාස්වර්ඩ් එක මම ටෙක්ස්ට් එකට දාලා තියෙන එක එතනින්ම බලන්න පුළුවන්. මේ කොපියක් දීලා ඉන්ස්ටෝල් කරගන්න. හරි එහෙනම් මේකත් අපි ඉන්ස්ටෝල් කරගමු. Proxyfire setup එකත් ඒකත් ඉන්ස්ටෝල් කරගෙන ලාන්ච් කරගන්න ඕන. එතකොට මෙතන ඔයාලට එනවා මේක ෆ්‍රී ට්‍රයල් එකක් විදිහට. මේක ඇත්තටම එහෙම ඕනේ නැහැ. අපිට මෙතන enter register key එක දීලා මම අරගෙම දීලා තියෙනවා මේකට keys වගේ. Proxyfire මේ registration key කියලා මම pad එකක් දාලා තියෙන්නේ. ඒකෙන් මෙතනින් කැමති එකක් ඔයාලා කොපියක් දාගෙන මම මෙතන නමක් දීලා කැමති then මේ registration key එක දෙන්න. එතකොට එනවා මේක register වුණා කියලා. ඉතරයි මේකේ වැඩ ටික නම්. ඉතින් එහාට වැඩ ටික මොකද කරගන්න කියලා කියලා දෙන්න. මේ දෙක තමයි අපේ software දෙක. ඉතින් මේක ඇතුලේ කොහොමද වෙන්නේ කියන වැඩ ටික කියලා දෙන්න ලේසියෙන්ම පුළුවන්. හරි. මෙන්න මෙතන මේ ටිකේ තමයි නියම වැඩ ටික තියෙන්නේ අපිට කරගන්න. මේ මෙහෙමම තියන්න මම ඕන කරන ටික
ඔයාලා දාන හැටි කියලා දෙන්න. ඊට කලින් අපි SSH account එකක් හදාගන්න ඕන. ඒකට Google Chrome එකට ගිහිල්ලා site එකට ගිහින් තියෙන මට මේ පෙන්නන්නේ දෙවෙනියට තියෙන site එක මේ speedssh.net කියන එකට තමයි යන්න ඕන. මේකට නෙමෙයි. මේකට ගිහිල්ලා get start දීලා මෙතනින් අර පුළුවන් කැමති දවස් ගාන එකක් හදාගන්න. දවස් 3 තියෙනවා 7 තියෙනවා. මේව නම් අපිට ඕන වෙන්නේ නැහැ. මේ දෙකෙන් එකක් ඔයාලා තෝරගන්න. දවස් 7 එකක් මොන දවස් 7ක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. 3ක් නම් 3ක්. මම දැනට 3 එකක් පාවිච්චි කරනවා. එතන start දීලා මම මෙතනින් කැමති සර්වර් එකක් තෝරනවා. එතන ඕස්ට්‍රේලියා තියෙනවා, කැනඩා තියෙනවා, ෆ්‍රාන්ස් තියෙනවා, ජර්මනි තියෙනවා, ඉන්දියා තියෙනවා. මේ ඕන එකකින් හැදුව හැකි. හැබැයි දැනට මේ මෙවුවා නම් ඩවුන් වෙලා තියෙන්නේ. ඉන්දුනීසියා අපේ ලංස් ඒසියාව එකක් හින්දා ඒසියාවේ පැත්තේ තියෙන හින්දා අපිට ඉක්මන ස්පීඩ් එක ගන්න පුළුවන්. මේ මෙවුවා ලොකු ස්පීඩ් එකකට යන්නේ නැහැ. account එක හදලා කනෙක්ට් කරාම ඉන්ජෙක්ට් එකකින් මේ සාමාන්‍යයෙන් ගොඩක්ම ඒසියාවේ එකක් තෝරගන්නවා නම් ඔයාලට හොඳයි. ඉන්දියාව වුණත් අවුලන්න. ඉන්දියාවත් මේ එකත් හොඳයි. නෙදර්ලන්ඩ්ත් හොඳයි. මේවා නම් සාමාන්‍ය විට ස්ලෝ වෙන්න ඉඩ තියෙනවා ඉන්ටර්නෙට් ස්පීඩ් එක. දැනට මම ඉන්දියානේසියාවකින් බලනවා චෙක් කරනවා. ඒකේ දැන් හදන්න පුළුවන් මේ එකකින් ඔන්ලයින් කියලා තියෙන්නේ. මේ ඔෆ්ලයින් කියලා තියෙන ඒවාකින් හදන්න බෑ මේ වෙලාව. account හදන්න බෑ. මේ ඔන්ලයින් කියලා තියෙනකොට ඔයාලට account හදන්න පුළුවන්. මම මේකෙන් දැන හින්දා හදා ගන්නවා. මේවා සමහරකට ඩවුන් වෙන්න පුළුවන්. හින්දා මම ඔයාලට site කියන්නම් තව කීපයක් හදාගන්න. එතකොට ඔයාලට මෙතනට username එකක් දෙන්න තියෙනවා. ඔයාලට කැමති username එකක් දෙන්න පුළුවන්. මෙතනට මම දෙනවා මගේ password එක දෙන්න ඕන. verify එක දීලා account එක create කරගන්න ඕන. පල්ලෙහාට ගියාම තමයි තියෙන්නේ. තමයි මෙතන get start දීපමත් පල්ලෙහාට යන්න පුළුවන්. මෙතන පල්ලෙහාම ඔයාලගේ account එක හැදෙනවා. මෙතන අපිට ඕන වෙන්නේ මේ ටික කොපියක් දාගෙන ඔයාලට පුළුවන් text document එකකට උනත් මේක දෙන්න. දීලා තියාගෙන ඉන්න පුළුවන් හදිසියව. හරි අපිට මේ ටික තමයි ඕන වෙන්නේ. දැන් අර box inject එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ server කියලා එකක්. server ID server SBS කියලා තියෙන්නේ මේ. ඒක අපි ඒක copy කරගෙන අපි මෙතන host කියන තැන දෙන්න ඕන. host කියන එකට තමයි හරියටම දෙන්න ඕන මේක. ඔයාලා හදාගන්න account එක මේ වගේ එකක් එනවා server නැත්තම් host කියලා එකක්. මෙතන මේ වැටිලා ඒක දෙන්න ඕන මේ මෙතන host කියන තැනට copy කරලා. ඒතර username එකට මෙන්න මේක copy කරලා මේ username කියන තැනට paste කරන්න ඕන. password එකත් ඒ විදිහමයි. දීපේ password එක ගන්න ඕන. ආය හරි මෙතන ටික වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේකේ ඇතුලේ තියෙන වැඩ ටිකක් කරගන්න. මේකේ මේ mode කියන එකට ටික් එක දීලා මේ PF system කියන ටික් එක අනිවාර්යෙන් දෙන්න ඕන. නැත්නම් මේකේ run වෙන්නේ නැහැ. ආයෙ අපි මෙතන SSL එකට ටික් එක දාන්න ඕන. මේකටත් දාන්න මේක off කරන්න. මේ දෙක මේකටයි දාලා මේක off කරන්න. ටික් එක වැටිලා තියෙන ඔටෝම. ආයෙ මෙතන හරි. දැන් මෙතන වල ටිකක් හරි. දැන් ඔයාලට අපිට තියෙන්නේ තව පොඩි වැඩයි. ඒක තමයි මේ SNI කියන තැනට ඔයාලා දැන් ගහලා තියෙන පැකේජ් එකකින් අදාළ host SNI එක දෙන්න. උදාහරණයක් විදිහට මං ගාව තියෙන්නේ zoom පැකේජ් එක. ඕන zoom පැකේජ් එකකට වැඩ කරනවා. යාට dialog SLT ඕන එකක්. ඉතින් මම දැනට මෙතන zoom.us කියලා දෙනවා. මේක තමයි zoom එකේ කියන්නේ work and learn package එකට zoom එකට දීලා තියෙන SNI එක. මේක තමයි පාවිච්චි කරන්න අර education package එකක් ගහලා තියෙනවා නම් zoom වගේ. එතකොට මේ zoom package එකේ තියෙන data හරහා තමයි internet යන්නවා. එතකොට ඔයාගේ data MB එකක්වත් කැපෙන්නේ නැහැ normal. ඒ package එකේ data තමයි කැපෙන්නේ. උදාහරණ ඔයා මේක නැත්තම් ඔයා මෙතන දෙන්න පුළුවන්. ඔයාගේ package එක YouTube package ගන්න. YouTube package එක SNI එක තමයි www.youtube.com. හරිද?
මේක තමයි YouTube පැකේජ් එකක් වගේ ගහලා තියෙනවා නම් ඒක SNI එක නැත්නම් WhatsApp එකත් මේක WhatsApp පැකේජ් එක නම් ඔයාලට මේ SNI එකේ දීලා යන්නත් පුළුවන්. Facebook නම් මෙන්න මේක. හරි. ඔයාගේ ගහලා තියෙන පැකේජ් එක අනුව තමයි මේක තීරණය වෙන්නේ මොකක්ද කියලා. YouTube නම් YouTube, WhatsApp නම් WhatsApp, Facebook නම් Facebook. Zoom නම් අර විදිහට zoom.us අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයා අනිවාර්යෙන් ඕන වෙනවා. දැනට zoom.us කියලා ස්ටාර්ට් කරන්න. ලොග් එකෙන් බලා ගන්න පුළුවන් කනෙක්ට් වෙනවා. මෙතන වැටෙනවා SSH connected කියලා මෙතන පෙන්නනවා එක. දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ අපි බලමු. ඉන්ටර්නෙට් පාවිච්චි කරලා මේ සර්වර්ස් දැන් ඔක්කොම වෙනස් වෙනවා ඉන්දුනීසියාවට. ස්පීඩ් ටෙස්ට් එක පුතාලා බලමු අපි. අපි මේ යන්නේ ඉන්දුනීසියාව හරහා. ඒතකොට මෙතන පෙන්නනවා වලට කනෙක්ට් වෙලා නම් මෙතන ඔක්කොම වෙනස් වෙනවා. නේ? දැන් මේක තියෙන්නේ ඉන්දුනීසියන් රටේ සර්වර්ස් හරහා. මේ ජකාර්තා වලින් තියෙන ඉන්දුනීසියාවේ ස්පීඩ් එකත් normal යනවා වෙනස් වෙන්නේ නැතුව අර මං කිව්ව විදිහට මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක නම් මේ වෙලාවට ඇත්තටම ස්ලෝ එකයි මේ. ඔයාලගේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් තියෙනවා වෙනසක් වෙන්නේ නැහැ ලොකුවට. යම් මට්ටමක තමයි තියෙන්නේ. සිංගප්පූර් එක තමයි මං කිව්වේ සිංගප්පූර් ඉන්දියාව වගේ හදාගත්තොත් ඔයාලට ලේසි. මොකද ඒ වගේ ස්පීඩ් ලොස් එකක් නැහැ. අර වගේ සර්වර් එකකින් හදාගත්තොත් නම් මේ ටිකක් ස්පීඩ් ඩවුන් වෙනවා. දැන් data gap නාගේ zoom package එකෙන් කොහොමත් බය වෙන්න දෙයක් නැහැ. මේ මගේ ඉන්ටර්නෙට් ස්පීඩ්ස් එක ස්ලෝ නිසා තමයි මේ ඇත්තටම ඉන්ටර්නෙට් ස්පීඩ් නම් ඇත්තෙම නැහැ. කොහොමත් කියන්නේ මේක කනෙක්ට් කරත් නැතත් ලොකුවට ඉන්ටර්නෙට් ස්පීඩ් යන්නේ නැහැ මගේ. මම පාවිච්චි කරන්නේ Airtel. ස්පීඩ් එක අනුව ඔයාලට මේක මෙවත්මන ලැබෙනවා කොහොමද මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් නැති හින්දා තමයි මෙහෙ. හරි එහෙනම් වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මම ඔයගේ ලින්ක්ස් දාලා තියන්නම් අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ අර සයිට් සර්විස් ගැන විස්තරත් මම මේ ස්ක්‍රීන් එකේ දාන්නම්. තව මොනවද කියලා ඒ වගේ උත්තර හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. එහෙනම් තවත් වීඩියෝ එකකින් මේ වගේම හමු වෙමු. සුබ දවසක්.